හරිම කපටි කෙල්ලේ. අලකොල හොයන්නේ නැතුව ගහක් උඩට වෙලා මාධ්‍යයන් බලන් ඉන්නවත් කොයි. මට පෙනේ 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 අපේ කැව් මල්ල බරට වරයි. ඒ උනාට හරි පුසුමයි. දැන් නම් මාෂාට මෙච්චර දුරක් නම් පේන එකක් නෑ. මෙන්න මෙහෙන් හිමීට කැවුමක් කාලම යනවා. මට පෙනේ වලක් හාමි මට පෙනේ ගහේ මුල ඉඳන් නොකම් මගේ කැවුම් ආත්තා මගේ ගෙදරට ගිහිල්ලා දීපන්. ඈ මේ මාෂා මායාකාරීක් නේද වෙන්නේ? ඇගියස් දිගට මෙච්චර දුර පේනවද? මට පෙනේ 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 අයියෝ මේ ගස්වල සේරම මාෂාට කේලම් කියන මායාකාරයෝ ටිකන්නේ. මේ වැඩේ හරියන්නේ නැහැ. කැම් පෙට්ටිය ගෙදරටම ගිහිල්ලා දෙනවා. මාෂා කිව්වේ මේක ඉක්මනට දීලා ගෙදර ගියොත් මාෂා දපුව රොටියක් කන්න පුළුවන්. අර පේන්නේ නැති මාෂාගේ ගේ. මාෂා කිව්ව විදියට මල් වත්තක්ම ගේ වටේට තියෙන්නේ. කඩුල්ල නම් තාම වහලා. කොහෙද? තාම එළිය වටුණා විතරනේ. කඳු පල්ලම් බැස ආවා ඇලෙන්නේ ගොඩ වී ආවා වලසාමි කැවුම් මරන් මාෂාගේ ගෙදරට ආවා කඳු පල්ලම් බැස ආවා ඇලෙන්නේ ගොඩ වී ආවා වලසාමි කැවුම් මරන් මාෂාගේ ගෙදරට ආවා. අන්න වලස් හාමි. ඇයි වලස්හාමි? ඒ මාෂාගේ ගෙදර නෙවෙයිද? මේ මාෂාගේ ගෙදර තමා. කොහෙනම් කැවුම්මල්ල? කැවුම්මල්ල දුරකොඩින් තිබ්බා. ඉතින් තෑගි භෝග ලැබුණාද? තෑගි භෝග හොඳ තෑග්ග. මම කඩුල්ල පැනලා කැවුම් පෙට්ටිය දුරකොඩින් තිබ්බා විතරයි. දඩුවලි මල්ලේ පුරාගෙන ආවද? එහෙනම් බයයි දුවන්නේ. ඔය ආයි කියන්නේ ආයි නම් මම මාෂාගේ ගෙදරට තෑගි භෝග අරන් ඉන්නේ නෑ. වලස්රාලහාමි. කොහොම ඉන්න වලස්රාලහාමි? මාෂා උඹ කොහෙද මේ? උඹ නම් මායාකාරීක්ම තමයි. බය වෙන්න එපා වලස්රාලහාමි. මං ආවේ අර කැවුම් පෙට්ටිය බහැලා. වලස්රාලහාමියම තමයි මාව අරන් ආවේ. උඹ පැනලාව නේද? කපටි කෙල්ල. වරෙන් මයික් වලස් ගෙදරට යන්න. කොච්චර උඹ නේද අපේ කෙල්ලව හිර කරගෙන හිටියේ? උඹට යස්සක් දඩුවමක් දෙන්න ඕන. අල්ලා දෙනවා මුලා දෑනියට. අපි කොච්චර දුකෙන්ද හිටියේ දරුවා හොයා. වරෙන් යන්න මුලා දෑනියට. ඉස්සර මෙයා. මුළු ගමම වටේලා මට දෙන්න ඉස්සර.